මේ තමයි මේ ගල් ගුහාවේ ප්‍රධානම තැන මේ තමයි මේ තියෙන්නේ. ඉස්සරහට එක තමයි ගල් ගුහාවට ගිනි ගත්තේ. මේ තියෙන්නේ ඒ අකුරු ලියපු ගල. මෙතන තමයි ආමඳුරෝ භාවනා කරන කොටස අරන් තියෙන්නේ මෙන්න මෙතනදී. හෙලෝ බඩිස් වලට මතක ඇති සූර්යාර්ණ චිත්‍රපටිය. මේ සූර්යාර්ණ චිත්‍රපටියේ ආමඳුරෝ රංගපාපු ගල් එන මතකයිද? දැන්ට අවුරුදු 21කට කලින් ආමඳුරෝ රංගපාපු ගල් එන. අන්නේ ගල් එන බලන්න තමයි අද මම යන්න හදන්නේ. එතනට යන ගමන් ඉන්නේ. තව පොඩි දුරක් යන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. එදා තිබ්බ ගල් එනයි අද තියෙන ගල් එනයි වෙනස මොකක්ද කියලා. දැන්ට අවුරුදු මං හිතන විදිහට අවුරුදු 21ක්. සූර්යාර්ණ චිත්‍රපටියේ විකාශය වෙලා අවුරුදු 21කට අවුරුදු 21කට පස්සේ අපි ගිහින් බලමු. මේ ගල් එන දැන් තියෙන්නේ මොන වගේ තත්ත්වයකද කියලා. යමු. තනියම යන්නේ තනියම මේ ගල් එන හොයාගෙන යන්නේ. මේ දවස්වල වගේ නෙමෙයි මේ දවස්වල සෑහෙන කැලේ වැවිලා තියෙන්නේ. සෑහෙන කැලේ වැවිලා තියෙන මේ වගේ කැලේකින් තමයි යන්න තියෙන්නේ. මේ දවස්වල නම් මේවා සුද්ධ කරලා තිබිලා ඇත්තේ. හරි බඩිස් අපි දැන් උඩට යන ගමන් ඉන්නේ. මෙතන සුපිරිම තැනක් බලන්න කොහොමද ලස්සන කියලා මේ. සුපිරිම ගල් ගුහා තියෙන නියම කැලයක්. කිනගල අතරමං වෙන්න තුන් ආවොත් ඇති. තනියම යන්නෙත්. අතරමං වෙලා කොලාතු වෙනන් ඉන්න වෙයි දන්නෙත් නෑ. මේ නිවයි. අපිට අන්නර පැත්තෙන් තව චුට්ට දුරක් යන්න ඕනේ. සූර්යාර්ණ ෆිල්ම් එකේ ගල් ගුහාව ෂූට් කරේ අන්න එතනට. තව චුට්ට දුරක් යන්න ඕනේ මෙහෙන් යන්න තියෙන්නේ. මේ තැන නම් නියමයි. මේ ටික ෂූට් කරාද දන්නේ? සමහර විට කරන්නත් ඇති මේ. නියම තැනක්. මේ දවස්වල සුද්ධ කරලා තිබ්බට මේ දවස්වල නම් සුද්ධ කරලා නැහැ මේ. අම්මෝ මේ වගේ ගියොත් නේ ගියා කියන්නේ අපෝ මටත් වඩා උසයි කියන කිරින්ද ගස්. මේ වගේ නිදන් තියනවද දන්නේ නැහැ. නිදානයක්වත් තියනවද දන්නේ නැහැ. යකෝ ගල්දි බුක්කාවකට හිර වුණානේ. අම්මෝ අතුරේකටවත් වෙන්න හොඳ නැහැ මේ වගේ දේවල්. තිබොක්කාවකට හිර වුණා. මේ වැඩි දුරක් නෑ තව. පොඩි දුරක් තියෙන්නේ. මෙහෙම උඩට යන්න තියෙන්නේ. අතන යනකම් යන්න තියෙන්නේ. ඔය ටිකත් නැගලම බලමු. යා නිදානයක් අමුණු භාගයක් දෙන්නම් කවුරු ඕන කෙනෙක් කමෙන්ට් කරන් යන්න. මට නිදානෙන් භාගයක් ඕනි කියලා කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තව දෙයක් පෙන්වන්න ඕනේ අර බම්බරයක්. ඇවිස්සුනත් වතුර තිබ බැදෙනකන් දුවන්න වෙනවා. ඒ හින්දා මේ වැඩි වෙලා ඉන්න හොඳ නැහැ යන්න. මේ තියෙන දැන් චිත්‍රපටියේ පොඩි කොටස් නැවිලා පේනවා. හරි බඩිස් තුන අපි තන හොයාගෙන බොම්ම මාරුවෙන් ඇවිල්ලා ඉන්නේ. සෑහෙන දුරක් ගිවාගෙන ආවා. සෑහෙන කට්ටක් ආවා දැන්ට ඇවිල්ලා ඉන්නේ. ගිහින් බලමු සූර්යාර්ණ චිත්‍රපටි හාමුදුරුවෝ හිටපු කොටස් ටික වීඩියෝ කරපු ගල් එන අද කොහොමද තියෙන්නේ කියලා. අවුරුදු 21කට පස්සේ යමු. මේ තියෙන්නේ අපි ආපු පාර. මේ ටික ඔහම ඔය ටිකේ ඔහම තමයි ආවේ. ආතනත් ගල් ගුහාවක් තියෙන්නේ. ගල් ගුහාවක් තියෙන්නේ. මේ අපි යන තැන තමයි සූර්යාර්ණ චිත්‍රපටි ඉස්සෙල්ලාම ඔයාලට මතක ඇති. පොඩි හාමුදුරුවෝයි ලොකු හාමුදුරුවෝයි ඉන්න තැන. මේ තැන.
මම මේකේ ෆොටෝස් ටිකකුත් දාන්නම් ඔයාලට චිත්‍රපටියේ යන කොටස් වලින් ගත්ත ෆොටෝස් ටිකකුත් දාන්නම්. එදයි අදයි තියෙන්නේ කොහොමද බලන්න. මේ තියෙන්නේ හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝ හිටපු ගල් එන. පොඩි හාමුදුරුවෝ අර වැඩි කොල්ලට අකුරු කියලා දෙනවා මතකයිද? ඒ කොටස මතකයිද? අන්න ඒ කොටස ගත්ත තැන තමයි මම මේ ඉන්නේ. මේ තියෙන්නේ ඒ අකුරු ලියපු ගල. මේක මං හිතන්නේ මට මතක විදිහට අම්මා කියලා ලියන්නේ. අම්මා කියලා ලියලා තිබ්බේ මේ ටිකේ. මේ තියෙන්නේ අන්නේ කොටස වීඩියෝ කරපු තැන තමයි මේ තියෙන්නේ. චිත්‍රපටියට වීඩියෝ කරද්දිත් පොඩි පොඩි වෙනස්කම් කරලානේ ගත්තේ. දැන් ඒවා විනාශ වෙලා තියෙන්නේ මේ අවුරුදු 21ක් මේක වීඩියෝ කරලා. මේ තියෙන්නේ අකුරු ලියපු තැන. පොඩි හාමුදුරුවෝ ඉන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ මගේ චිත්‍රපටියේ ෆොටෝස් වලට දාන්නම්. අවුරුදු 21කට කලින් වීඩියෝ කරපු තැන කොහොමද කියලා බලන්න. මේ තමයි ගල් ගුහාව ඇතුළට යන පාර. උතරින් තමයි ඇතුළට යන්නේ. මේ ටිකේ තමයි ගල් ගුහාවට ගිනි තියද්දි ගිනි ගත්තේ. අර ඉස්සරහට එක තමයි ගල් ගුහාවට ගිනි තියද්දි ගිනි ගත්තේ. මම ඒ ටිකක් දාන්නම්. ජැක්සන් නැන්තනි ගිනි තියුවනේ මේ ආමුදුරෝ ඉන්න තැනට. කැත වැඩුවා නේද? කැත වැඩ. ආමුදුරෝ ඉන්න තැන් වල ගිනි තියෙනවා. අපි යන් ඇතුළට ගිහලා බලමු. අම්මෝ. එහෙම තමයි යන්න දී. චිත්‍රපටයේ ගල් ගුහාවේ වැඩිපුරම ෂූට් කරේ මෙතන. අවුරුදු 21ක් ගිල්ලත් මහ ලොකු වෙනසක් වෙලා නැහැ මේ බලන්න. පේනවද? මහ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ වගේමයි පොඩි පොඩි වෙනස්කම් වෙලා තිබිලා තියෙන්නේ. ඒ චිත්‍රපටියට ගන්න ඕනි කොටස් වල ඇන්ගල් එකෙන්නේ. මේ තියෙන්නේ ඒ ගත්ත ඒ හාමුදුරුවෝ හිටිය ඒ ගස් ඒ විදිහටම තියෙනවා තාමත්. මෙතනින් තමයි ගල් ගුහාව ඇතුළට යන්න තියෙන්නේ. අපි ඇතුළටත් ගිහලා බලමු. මේ තමයි ගල් ගුහාවට ඇතුළට යන්න තියෙන පාර. ඔයාලට මෙන්න මේ තැන මතකයිද කියලා චුට්ටක් බලන්නකෝ. මේ තියෙන මේ තැන මතකයිද? මෙතන තමයි ආමුදුරු භාවනා කරන කොටස අරන් තියෙන්නේ. මෙන්න මෙතනදී ආමුදුරු භාවනා කරන්නේ. ඒකෝර තමයි ආරච්චිල හොයාගෙන එන්නේ. ආමුදුරු භාවනා කරද්දි තමයි ආරච්චිල හොයාගෙන එන්නේ. ජැක්සන් නැන්තනි වැද්දා ගිහිල්ලා ආරච්චිලට කියලා තුවක්කුව ගත්තා කියලා ආරච්චිලට කියලා මෙතන භාවනා කරද්දි ආමුදුරු මෙතන භාවනා කරන කොට තමයි ආරච්චිල මෙතන එන්නේ. මේ තියෙන්නේ ආමුදුරු ඒ භාවනා කර කර හිටපු තැන. ලොකු ආමුදුරු පොඩි ආමුදුරු භාවනා කරන්නේ. අන්න එතන. එතකොට ආරච්චිලයි දෙන්නත් එක කතා කරන්නේ මෙන්න මෙතන ඉඳලා. මෙතන ඉඳලා හාමුදුරනේ කියලා කතා කරාට බලන්නේ නැහනේ. හාමුදුරනේ කියලා කතා කරාට බලන්නේ නැහැ. හාමුදුරු භාවනා කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ තමයි කතා කරලා කියන්නේ කට්ටිය ඇවිල්ලා කියලා. එතකොට ඒ බලලා කතා කරන්නේ මෙන්න මෙතන ඉඳලා. උතින් ඉඳන් මම ඔළුව නවාගෙන තමයි කතා කරන්නේ. මේ හාමුදුරුවෝ භාවනා කරපු තැන. මෙතනින් උඩින් මේවා දාලා වහලා තිබිලා තියෙන. ඒ කියන්නේ තනි ගලක් වගේ පේන්න වහලා තිබිලා තියෙන්නේ. ඒ වීඩියෝ එකට ගන්න ඕනින්ද නැත්නම් ඒවා වහලා තිබ්බේව දැන් නම් නැහැ. ඒවා විනාශ වෙලා. අවුරුදු 21ක්. ඒවා නැහැ මේවා ටික වහලා තිබ්බේ. වහලා තිබිලා තියෙන්නේ මෙතන තමයි හාමුදුරුවෝ භාවනා කරපු තැන. එතකොට බඩිස් චිත්‍රපටියේ මෙතන ගිනි තියෙනවනේ. මේ ටිකට ගිනි තියෙනවා. මේ ටිකට ගිනි තියුවාට පස්සේ හාමුදුරුවෝ පුස්කොළ පොට් එකක් අතරන් එළියට ගියේ. මෙතනින් චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. එළියට ගිහිල්ලා මේ කොටස ගත්තේ මෙතනින් චුට්ටක් ඇතුළට යන්න ඕනේ. මේ අපි ඉස්සෙල්ලා හිටපු තැන මේ හාමුදුරුවෝ භාවනා කරපු තැන. මම චිත්‍රපටියට ඕන විදිහට හදලා තිබ්බේ. මේ ඒ වගේම නැතුව ඇති. චිත්‍රපටිය කරන්න ගද්දී කොහොමත් හදලානේ ගන්නේ.
තියෙන්නේ ගල් ගුහාව ඇතුලේ. මොම්මෝ කරුවලයි. මෙතනින් මේ ගල් ගුහාව අවසానයි බඩි. මේකෙන් තමයි මෙතනින් තමයි ගල් ගුහාව අවසానයි. මෙතනින් මෙතනින් මම එළියට යන්න තියෙන්නේ. මේ ටිකේ තමයි සූර්යාර්ණ චිත්‍රපටයේ මට අහුළු වලකක් කරනවනේ මේක. මෙන්න මේ ටිකේ තමයි ඉතින් ෂූට් කරේ. මෙතන එහෙම ඔයාලට මතකද නේ? මේ තමයි මේ ගල් ගුහාවේ ප්‍රධානම තැන මේ තමයි මේ තියෙන්නේ. හරි එහෙනම් අවුරුදු 21කට පස්සේ සූර්යාර්ණ චිත්‍රපටියේ එක කොටසක් බලන්න මාත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.